අද අපට විශේෂ දවසක්. ඒ ඇයි කියලා ඔයාලා දන්නවද? ඔක්තෝබර් 6 වෙනිදා ඊයේ දවසට ලෝක ගුරු දිනය යෙදිලා තියෙනවා. අපිට සිප්ස් 4 කියා දුන් ගුරුවරුන්ට උපහාර දැක්වීමටයි දැන් අප සූදානම් වන්නේ. මුලින්ම සභාව ආලෝකමත් කරමින් පොතේල් පහන දැල්වීම සඳහා අප පාසලේ නියමුවාණන් වන ගරු විදුහල්පති ගුරු පියාණන්ටත් නියෝජ්‍ය විදුහල්පතිතුමාට ගයාන් බණ්ඩාර ගුරු පියාණන්ටත් ධම්මිකා බණ්ඩාර ගුරු මෑණියන්ට ප්‍රධාන ශනායක හා නායිකාවට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ලොකු සර්ට දෙන්න. USB connected. USB driver mode. Connected. සඳහා පියුමි සස්තයින සොහිරියට ආරාධනා කර සිටිනවා. මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන්ද සහෝදර ශිෂ්‍ය ඔබ සැමගෙන් අවසරයි. ඊයේ දවස අපිට ගොඩක් විශේෂ දවසක්. ඊයේ තමා ලෝක ගුරු දිනය යෙදිලා තිබ්බේ. ඉතින් අපිට මම මුලින්ම අපිට උගන්වන හැම ගුරු මෑණිවරයෙක්ටම මෙන්න පියතුමෙක්ටම සුබම සුබ ලෝක ගුරු දිනයක් වේවා කියලා සුබ පතනවා. අපිට හොඳ නරක යහපත අයහපත කියලා දෙන්නේ ගුරුවරු. මම
ගුරුවරයෙක් නැති ලෝකය සුන්දර වෙන්නේ නෑ. ඉතින් මේ වගේ ගුරුවරු වෙනුවෙන් අපි පුංචි උත්සවයක් අද සූදානම් කළා. මම ඒ උත්සවයට අප පාසලේ කරු විදුහල්පතිතුමාත්, නියෝජ්‍ය විදුහල්පතිතුමාත්, ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් මෙන්ම පියවරුනුත්, සහෝදර ශිෂ්‍ය ඔබ සැමත්, දෙමව්පියොත් ආදරයෙන් ඒ වගේම ගෞරවයෙන් පිළිගන්නවා. අවසාන වශයෙන් මම ගුරුවරු ගැන මෙහෙම කියන්නම්. නිදන් කර ඇති සීන ගොන්නකට මග කියන මිනිස් මොළයත් ගණිත කර්මත් සන්ධි ප්‍රත්‍යයද එකතු කරන සිහින සිටියම කාලු ලෑල්ලේ සුදුහුණුයෙන් අන්දවන සිය දහස් දරුවන්ගේ දැස් පාදන නිපද ඔබමයි ගුරු දෙවිවරු. සුබම සුබ ලෝක ගුරු දිනයක් වේවා. තෙරුවන් සරණයි. ඊළඟට පූජා නැටුමකින් සභාව ආලෝකමත් කිරීමට විද්‍යාලීය නර්තන කණ්ඩායමට ආරාධනා කර සිටිනවා.
පියවරුන්ට බුලත් පතක් දී කරන මෙහෙයට ගරු කිරීමයි. එම ගුරු වන්දනාව කිරීමට විදුහල්පතිතුමා ඇතුළු ගුරු පියවරුන්ට සහ ගුරු මව්වරුන්ට වේදිකාවට ආරාධනා කර සිටිනවා. ඒ සඳහා අප පාසලේ විදුහල්පතිතුමාට දෙනුවන් සොහිරාද, නියෝජ්‍ය විදුහල්පතිතුමාට විහාන් සොහිරාද, ධම්මිකා බණ්ඩාරමියට, හිම්මි සොහිරියටද, සුජීවනී සේනාරත්නමිය, මధుෂිකායිතුවරියටද, ප්‍රසන්ති අබේවර්ධනමිය, චමෝදි සොහිරියටද, නදීකා තරංගනීමිය, දිම්ති සොහිරියටද, ගයම් බණ්ඩාරමයා, හදුන් සොහිරියටද, රේණුකා දමයන්තිමණිවිය, පියුමි සොහිරියටද, අයෝධ්‍යා රත්නායකමිය, ශිහානි සොහිරියටද, පවිත්‍රාමියට, හිමාශාරි සොහිරියටද ආරාධනා කර සිටිනවා. वीडियो कराने हाँ विहंग वीडियो कराने සඳුට සඳරදී නැත උපමා ඕවාද සිත්ප දානේන සික්ඛාපේති මමංගලෝ සගාරේන චිත්තේන අහං වන්දාමි තං පවාසික් දීමෙන මාහිත් මගන පීමින ඉතුරු හද බැතින වන්දිමි කරුසිත පෙරටු කොටගෙන එය අපට කරන මේ උපහාරයයි. ඊළඟට සමෘද්ධි ටික ප්‍රදානය කිරීම සඳහා එම සෝරියන්ට ආරාධනා කර සිටිනවා.
සුබෝදයසක් සියලු දෙනාටම. ඉස්සරහ නිසද්දෙලු නැත්තම් බුද්ධ කතා කරලා වැඩක් නෑ. නිසද්දෙලා අහගන්න. හොඳයි. සියලු දෙනාටම සුබෝදයසක් වේවා. ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයා වහන්සේ ආදරණීය දරුවනි දෙමාපියනි අද දවසේ අපි මේ ශාලාවට එක්රැස්ලා මේ කරන්නේ කුමක්ද කියන එක මම හිතන්නේ අපි සියලු දෙනාම දන්නා කරුණක්. ඒ නැවතත් මතක් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඊයේට යෙදුණු ගුරු දිනයේ නිමිත්තෙන් ඊයේ දවසේ නිවාඩු නිසා අද අප පාසලේදී ඔබ විසින් සංවිධානය කරන ලබන මේ ගුරු දින වැඩසටහන තමයි අපි මේ සහභාගී වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් ගුරු දිනයේ සමරන්නේ මුළු ලෝකයේ අනිත් රටවල් වල 5 වෙනිදා ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා. අපේ රටේ තමයි ඔක්තෝබර් 6 වෙනිදා ලෝක ගුරු දිනය සමරන්න තීරණය කළා තියෙන්නේ. ඒ අනුව තමයි අද දවසේ මේ ඔබ සංවිධානය කරලා තියෙන ලෝක ගුරු දින සමරුම් උත්සවයේ මේ පවත්වනු ලබන්නේ. අපි දැක්කා ඔබ කොච්චර හොඳට මේ ගුරු දිනය සංවිධානය අපි සමාජයේ තිබ්බා ඔය නෑන මැදින අතර විවාහ අපි ඔය ඉංග්‍රීසි ජාතිකයෝ එනකම්ම අපේ විවාහ ක්‍රමය අපි ලියකියවිලි වලට සීමා කරලා තිබ්බේ නෑ. අත්අංගරේ නෑ. සාම්ප්‍රදායික විවාහ නේ. දීඝ විවාහය, බින්න විවාහය, එකගේ ගෑම උගත අපි ලංකාවේ තිබ්බේ. ඉතින් මේ මං කියන විවාහය ගමක ඉන්නවා නෑනක් තමයි සාමාන්‍යයෙන් මස් වෙලා තමයි බැල්ම හෙලන්නේ.
හැබැයි ඉඳලා හිටලා සම්ප්‍රදාය කඩපු අයත් හිටියා. නෑන කැමති නෑ මත්තිනාට. හැබැයි මත්තිනාට කැමති ගමේ කොල්ලෙක් ඉන්නවා. ඌ කියනවා අර සම්ප්‍රදාය කඩ කරලා මේ Tamanට කැමති වෙනවා. මේ ගීත ගායනා කරන්නේ බන්දුල විදේවි. නේ? බන්දුල විදේවි. ඉතින් මේ ගීතයෙන් අපේ සංස්කෘතියේ පැතිකඩයන් කියාපානවා. නේ? දැන් අපි දන්නවනේ මේ ජාතීන් අතර විවාහ වෙන්නේ නැහැනේ. දැන් අම්මගේ පාත්‍රයේ පුංචි අම්මලාගේ දරුවොත් එක්ක විවාහ කරනවා කියන්නේ නෑ අපේ සමාජයේ. ඒක සම්ප්‍රදාය. එතකොට මාමලා ඉන්නවනේ. එයාලා මස් වෙනවා. එතකොට අම්මයි පාත්‍රයෙන් ගත්තොත් එහෙම අම්මයි මේ තාත්තයි පාත්‍රයෙන් ගත්තොත් තාත්තගේ නංගිලා අක්කලා ඉන්නවනේ. එයාලා මස් වෙනවා. බාප්පලා ඉන්නවනේ. එයාලා නේ ඥාති. එයාලත් විවාහ ක්‍රමයක් වෙන්නේ නෑ. මෙන්න මේ වාගේ විවාහ ක්‍රමයක් පිළිබඳ නෑන මස්සින අතර විවාහ ක්‍රමය. ඒ කියන්නේ අර තාත්තගේ නංගියේ දුවක් කරි පුතෙක් කරි යන්නේ වයි කියන්නේ. දන්නවා හිතන ගොඩක් අය. ඉතින් හැබැයි මට මෙතන නෑන කෙනෙක් නෑ. මේ දින්දුව කියනකොට වේදිකාවට කවුරුත් අපි ආචාර්ය මණ්ඩලේ නෑන කෙනෙක් ආවත් ගොඩක් මම හිතන්නේ මේක වටිනවා. ඔක්කොමවත් කමන්නේ නේද? එහෙනම් අපි මේ ගීතය කියනකොට මම හිතන්නේ අපේ දරුවන්ටත් පුළුවන් මේකට සහභාගී වෙන්න දරුවෝ පොඩ්ඩක් ඇවිල්ලා විතර දුන්න මොකද එදත් අපිට ළමයි වෙනුවෙන් කරුණා අට්ටියම ආවට කමන්නේ නැහැ. ඉතින් එන්නේ. හරි එහෙනම් අපි ආල බලමු මේ දෙන්න ඕනේ පුළුවන් විදියට. මම ආරාධනා කරනවා අපේ මේ නදී ගමෙට අපේ කවුද මිත්ලා එන්න පොඩ්ඩක් මේ ළමයිට අපි හැමදාම නෑනේ මේ වනේ අපි පුළුවන් විදිහට ගීතයක් තියලා නත්තන්ට කියන්න බෑ මට. හැබැයි ඉතින් යම් ප්‍රමාණයකට කිව්වා ඒක. මොකක්ද?
Di petau, with the power.